ආයිබෝවන් මගේ නම චිරන් තමරසිංහ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී අපි අද විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ දන්නවා දැන් මේ වෙන විට කතිකාවට ලක් වෙන බරපතල කාරණාව තමයි පුල්ලයන්ගේ අත්අඩංගුවට පත්වීම. ශිවනේෂ් සුරේ චන්ද්‍රකාන්ත නැමැති පිල්ලයන්ගේ අත්අඩංගුවට පත්වීම හා ඒ අයව බේරගන්න අපේ සීයා එලි වැහැලා නෙමේ සීයා පැනගෙන දුවලා මේ ඔහුව අමතන්න ඔහුව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ඉල්ලලා මේ නේද ඒක අපි හරි කුල්මත් වෙනවා. අපි ජනතාවක් හැටියට හරියට නිකන් කුල්මත් වෙනවා. බලන්නකො නේද රනිල් මේ ඇමතුමාරගෙන ඒ වගේම අපේ ගම්මන්පිල අන්න අර ගිහිල්ලා අම්මේ යාගේ ලෝයර් හැටියට නීතිඥයා ලෙස ඉදිරිපත් වෙලා දේවල් සිද්ධ කරලයි කියලා දැන් අපි බොහෝ ලෙස කතා බහට ලක් වෙනවා. ආණ්ඩුවක් අම්මේ බලන්නකො අපි ඒක ප්‍රතික්ෂේප කරා. රනිල්ගේ ඉල්ලීම දුරකථනයෙන් සම්බන්ධ වෙන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. හම්බ වෙන කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. මේක මතක තියාගන්න. රාජපක්ෂලා ගේම් ගහනකොට ගහන්නේ ඔහොම එලිපිට අහුවෙන්න නන් නෙමෙයි. ඒ හින්දා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ වෙලාවේ අපි මේ කතා කරන මාතෘකාව ගැන. රාජපක්ෂලා පාස්කු විරෝධ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට කියන එක පොලිසිය පැමිණිල්ලක් මමම දාලා තියෙනවා. නම සහිතව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සුරේෂ් සලේලා ඒ අය කොහොමද මේකට සම්බන්ධ වුනේ? ඒ අන්තවාදී සංවිධානවල නම් ගම් විස්තර ඔක්කොම දාලා තියෙනවා. පොලිසිය පැමිණිල්ල දාලා තියෙන 2021 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාල සීමාවෙම තමයි චිරන් තමරසිංහ සම්බන්ධයෙන් පැමිණිලි දැම්මේ. දැන් එතකොට දැන් හදිස්සියේ මේ පුල්ලයන්ගේ අත්අඩංගුවට පත්වීමත් එක්ක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දැන් අර පොඩ්ඩක් ආපු මිනිස්සු මේ PTA එක අවභාවිතා වෙනවාදෝ කියන කාරණාවත් එක්ක දැන් පුල්ලයන් PTA එක අරගෙන දැන් මේ වෙලාවේ රනිල්ගේ ගම්මන්පිලගේ රූප දෙක අපි එලිපිට දකින්න. හැබැයි යටින් වගකීමෙන් කියනවා රාජපක්ෂලා ඊට වඩා යටින් ගේම් ගහනවා. ඒක තමයි ඇත්ත. දැන් අපි දකින්නේ එළියට අපි දකින්නේ ගොන් රනිල් කියලා එකෙක් චේ පිල්ලයන්ට එලිපිට හම්බ වෙන්න සාකච්ඡා ඉල්ලපු එකයි ගම්මන් වෙලා ගිහිල්ලා හම්බෙච්ච එක. හැබැයි ඊට යටින් රාජපක්ෂලා බරපතල ගේම් රසක් සිදු කරලා තියෙනවායි කියන එක තේරුම් ගන්න ඕනේ වර්තමාන පාලකයෝ. මොකද හේතුව දැන් අපි ඔය ඉල්ලීම් ගැන දන්නේ ඔය ඉල්ලීම් කරපු බවට එලිපිට ආපු හින්දා. හැබැයි රාජපක්ෂලට අවශ්‍යතාවක් තියෙනවා නම් පොලිසිය ඇතුලේ ඔවුන්ට ප්‍රමාණවත් ක්‍රමවේද තියෙනවා පිල්ලයන් එක්ක ඒ අවශ්‍ය පණිවිඩ හෝමාරු කරගන්න, අවශ්‍ය පසුබිම හදාගන්න ඔවුන්ට ප්‍රමාණවත් ක්‍රමවේද තියෙන්නට පුළුවන්. තියෙනමයි කියන්නට බෑ, හැබැයි තියෙන්නට පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ රාජපක්ෂලා කියන්නේ මේ අද ඊයේ දේශපාලනයට ආපු කට්ටිය නෙමෙයි. මේ ජාතිවාදී අන්තවාදී මේ පාස්කු විරෝධ ත්‍රස්ත ප්‍රහාරය පිටිපස්සේ තියෙන මේ ගේම් එක පිටිපස්සේ තියෙන්නේ එක්තරා හුදු පිරිස් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේක ඇතුලේ ග්‍රෑන්ඩ් කන්ස්පිරසි එකක්, මහා කුමන්ත්‍රණයක් තියෙනවා. ඒතර මේ මහා කුමන්ත්‍රණයට පොලිසිය අයගේ සහයෝගය එදා ඉඳන්ම තිබුණයි, ඇතැම් අයගේ සහයෝගය එදා ඉඳන් තිබුණයි කියන එක හොඳට ඔළුවේ තියාගෙන අනිත් පැත්ත දිහා බලන්න. දැන් අපි දකින්නේ නාට්‍ය දෙකක්. මේ නාට්‍ය දෙක තමයි රනිල් සහ ගම්මන්පිල. හැබැයි යටින් මේ පෙනෙන අයිස්කන්දේ මුදුන පමණයි, යට මහා ගැඹුරු විශාල කුමන්ත්‍රණයක් පවතිනවා. ඒ හින්දා ආණ්ඩුව මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕනේ එලිපිට පේන දේවල් ගැන නෙමෙයි. ඒ පිළිබඳ අපිට හොඳයි ඒක මාධ්‍ය තුල දැනුවත් කරලා බලන්න. ඉතින් අපේ මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී සීයා දැන් අන්තිමේදී ගිහිල්ලා මේ පොල්ලයන් වගේ එක්ක බේර ගන්න දැන් මේ දඟලනවානේ, කතා කරන්න දඟලනවා. ගම්මන් පිළලා ගිහිල්ලා බේර ගන්න දඟලනවා. දැන් මෙහෙමයි. ඒට යටින් මේ ඇයි රනිල් හා ගම්මන්පිල මේ විදිහට ප්‍රසිද්ධියේ එන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. රනිල් කියන්නේ ගේම් කාරයෙක්, පොලිටිකල් ස්ට්‍රැටජිස්ට්, හොඳ දේශපාලන ගේම් කාරයෝය. මේ ගේම් කාරයෝ ඇයි මේ එලිපිට එන්නේ? එතකොට ඒගොල්ලන්ට ඊට වඩා යටින් විශාල සැලැස්මක් අපි දන්නවා. පුල්ලයන් කියන්නේ පාස්කු විරෝධ ත්‍රස්ත ප්‍රහාරයේදී කියන කාරණාවට අදාළව channel 4 නාලිකාවේ ආපු ඒ සිදුවීම් දාමය තුල එක්තරා එක හස්තයක් පමණයි. ඔහු මහමොලකරු නෙමෙයි. ඒතර මහමොලකරුව ඉන්නේ තව ඈත.
එතකොට ඔවුන් මොන වේදියට සූදානම් වෙනවද කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාමත් පැහැදිලිව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඒ හින්දා පෙනෙන මිනිහාට පෙනෙන ඔය සිදුවීම් දාමේ පස්සේ මොකද රාජපක්ෂලා කියන්නේ මතක තියන්න. පාස්කුඩියදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වෙන්න හරියටම සුමානයකට පෙර ගොබ්බිරිදා පැහැදිලිව අපි දන්නවා ඒ අප්‍රේල් මාසයේ 2019 අප්‍රේල් මාසයේ ප්‍රහාර එල්ල කරා මේ අනුරාධපුර කුම්බිච්චි කුලම කියන ගම්මානයේ දේවස්ථානයකට පොහොට්ටුකාරයෝම ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල කරලා රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු එවකට ආරක්ෂක අංශවල හා එවකට දේශපාලඥයන්ගේ ඒ ආරක්ෂක අංශවල අයගේ අවධානය පැහැදිලිව මෙතෝදිස්ත දේවස්ථාන වෙත යොමු කරා. තාමත් සූක්ෂම ලෙස කතෝලික පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වෙනවයි කියලා බුද්ධි තොරතුරු එමින් තිබියදී මේ පැත්තෙන් ගිහිල්ලා පොහොට්ටුකාරයෝ ටික ගිහිල්ලා කුම්බිච්චි කුලම ගිහිල්ලා දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරලා එතන සම්පූර්ණයෙන්ම ඩයිවර්ෂන් එකක් අපේ අවධානය ඒ ආරක්ෂක අංශවල අවධානය වෙනතකට යොමු කරපු සිදුවීමක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපි දැන් ගම්මන් පිලයි රනිල්වයි ගැන කිය තලතල ඉන්නේ නැද්දී රාජපක්ෂලා ඒ කාලය තුල ඔවුන්ගේ අවශ්‍ය සැලසුම් හා සංවිධානාත්මක පිටිය හදාගනිමින් පවතිනවා. ඒ හින්දා අපි දේශපාලනිකව හා විවාදාත්මකව මේක විශ්ලේෂණය කිරීමේදී පවා ඉතාමත් පරිස්සම් වෙන්නට ඕනේ. මොකද පොලිසියේ 10ක් අපි කියන්නේ අති බහුතරයක් මේ රට ලස්සන රටක් කරන්න පාස්කුරිය ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය හොයන්නට ඉන්නවා වෙන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ ත්‍රස්ත විමර්ශන ඒකකවල ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් සල්ලි වලට හෝ වෙනත් හේතුවකට එක්කෙනෙක් ගිහිල්ලා රාජපක්ෂලගේ ගේම් එකට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ හින්දායි මහජනාරක්ෂක ඇමතිවරයාගේ ඉඳන් ජනාධිපතිවරයා දක්වා මේ කාරණාව ගැන මීට වඩා ගැඹුරෙන් මාධ්‍ය සංදර්ශනයට වඩා අතුලාන්ත කරුණුත් එක්ක කටයුතු කළ යුතුයි. මේ විමර්ශන කණ්ඩායම් වුණත් පිල්ලයන්ගේ හා මේ රනිල්ගේ මේ නාඩගම් කියන්නේ ගම්මන් පිලගේ මේ නාඩගම් වලට වඩා රනිල්ගේ හා ගම්මන් පිලගේ නාඩගම් වලට වඩා රාජපක්ෂලා මේ වෙලාවේ කුමක්ද සිදු කරමින් පවතින්නේ? ඔවුන් නිහඬව සිටින්නේ ඇයි? ඇයි මේ රනිල්ව ඉස්සරහට දාලා රාජපක්ෂලා ඉඳ? මොකද මතක තියාගන්න බැසිල් රාජපක්ෂ කියන්නේ පට්ට ගේම් කාරෙක්. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මූලික සැලැස්මේ ප්‍රධාන චරිතයක් ප්‍රධාන මහමොලකරුවෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ඒක තමයි ඇත්ත. අද මම දකින්නේ දේශපාලඥයෝ බැසිල් රාජපක්ෂ ගැනවත් මේ කාරුණව විශ්ලේෂණය කරන අය බැසිල් රාජපක්ෂ ගැන කතා කරනවා මම දකින්නේ නැහැ. එතන ප්‍රබල අඩුපාඩුවක් තියෙනවා. මොකද හේතුව බැසිල් රාජපක්ෂ කියන්නේ අවසානයේදී පොහොට්ටුව නැමැති සංවිධානයේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඒ ප්‍රසාරණය කරපු ප්‍රශ්නය තුලින් දේශපාලන වහර්සිය ගැනීම සඳහා පොහොට්ටුව යම් විශේෂ ව්‍යුහයක් තුල හදපු මිනිහා තමයි බැසිල්. ඒ කියන්නේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ඒතර මේ අය දැන් ගහන ගේම් ගැන ඔළුව කල්පනා කරලා ඉන්න ඕනේ ජනතාව. ඒ වගේම ආණ්ඩුවේ අය. ඒක ඉතින් මම ඉතින් කියනවා මොකද අපි විමර්ශකයොත් එක්ක අපිට මේ අපි සාකච්ඡා කරන්නේ නැහැ, අපි හමු පවත්වන්නේ නැහැ, අපිට විමර්ශකයෝ ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ, අපි පොලිසියට කතා කර අයියේ කොහොමද කියලා කතා කරන්න යන්නේ නැහැ. මේවා අමාත්‍යංශ මට්ටමින් නිලධාරීන් මට්ටමින් ඒ අය තමන්ගේ රාජකාරියේදී කාරණාවලදී තමන්ගේ ව්‍යුහයට තමන්ගේ අවධානයට ගත යුතු කාරණා බවට ඒවා පත් වෙනවා. දැන් පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවිලා වසර 6ක් ගත වීමට තව ඇත්තේ දින කීයද? තව දින කීයද? මේ 21 වෙනිදාට වසර 6ක් සම්පූර්ණ වෙනවා. ඒකට අපිට පිල්ලයන්ට එහා ගිය සිදුවීම් දාමයක් තියෙනවයි කියන එක සිහිපත් කරගත යුතුයි. මේ මචර ක්‍රියාව පිටිපස්සේ හිටිය ඒ මහමොලකරුවම තමයි කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ කියන මේ මජර ක්‍රියාවටත් සම්බන්ධ වුණේ. ඒක හොඳට මතක තියාගන්න. මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය කියන එකයි කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට යුක්තිය කියන එකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත. මේ ජාතිවාදී තක්කඩි දේශපාලනයේ මේ අන්තවාදී තක්කඩි දේශපාලනයේ කියන මේ කාසියේ දෙපැත්ත ප්‍රශ්න දෙකක මුහුණු දෙකක්.
එකම දේ හැබැයි දෙපැත්තේ මුහුණු දෙක. ඒ හින්දා පැහැදිලිව ආණ්ඩුව මේ වෙලාවේ මේ කාරණා සම්බන්ධයෙන් ඔලුවක් ඇතුව වැඩ කරමින් පවතින්න ඕනේ. අවාසනාවන්ත ලෙස දැන් මේ අලුත් අවුරුදු උදාව හා ඒ කාරණා සහිත හින්දා සියලු දෙනා තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ තමන්ගේ නිසි වපසරිය දැන් මතක තියාගන්න 2019 පාස්කුරිදා සිද්ධ වෙන කාල සීමාවේදීත් ගොඩක් අය කම්ෆර්ට් සෝන් එකේ වැකේෂන් ගිහිල්ලා මතකද නිවාඩු ගිහිල්ලා ඒ කාලේ හිටියේ එහෙමයි කට්ටිය. දැන් මේ වෙලාවෙත් මේ ස්ට්‍රැටජිකලි ඒ කියන්නේ පැහැදිලි ලෙස සූක්ෂමව ලොකු බරපතල කාල සීමාවකදීත් අපි දකිනවා ආණ්ඩුවේ අයත් ඔක්කොමලා දැන් නිවාඩුවේ පාඩුවේ ඔක්කොමලා ඉන්නවා. ඒක එච්චර හොඳ වැඩපිළිවෙලක් නෙමෙයි කියන එක සිහිපත් කරන්නට කැමතියි. ඊඳා මේ නාට්‍ය රනිල් ගම්මන්පිල කියන මේ එළියට පේන නාට්‍ය පිටිපස්සේ ඉන්න රාජපක්ෂලා කියන හස්ත ටික මේ තොත්ත බබල පැහැදිලිව මතක තියාගන්න. මේ රට බංකොලොත් කළා රාජපක්ෂලාට කෙලවෙච්ච අවස්ථාවේදී රාජපක්ෂලා මේ රට බංකොලොත් කළා මිනිස්සු උන්ව එලවන්න යනකොට රනිල් තමයි ඇවිල්ලා රාජපක්ෂලාව බේරගත්තේ. ඒකම තමයි දැන් මෙතනදිත් රාජපක්ෂලාට කෙලවේගෙන එනකොට රනිල් තමයි ඉස්සරහට එන්නේ රාජපක්ෂලා පස්සට යනවා. රනිල් තමයි ගේම කරකවන්නේ. හැබැයි රනිල් පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා කියන එක ගැන එදාත් අපි කිව්වා අදත් අපි කියනවා. ඒ හින්දා දැන් මේ රනිල්ගේ රාජපක්ෂලාගේ තියෙන සම්බන්ධකමත් මීට වඩා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය යුතු කාලයක් මේ ගම්මන්පිලලා අපි දන්නවා රවි සෙනවිරත්න මහත්මයා තමන්ගේ රාජකාරී කටයුතු මේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත මොහොතේ ඉඳන් ශානි අබේසේකර තමන්ගේ රාජකාරී කටයුතු පටන් ගත්ත මොහොතේ ඉඳන් වලිගේ පෑගිච්ච නැට්ට ගිනි අරගෙන දඟලපු කෙනෙක් තමයි කවුද මේ උදය ප්‍රභාත් ගම්මන්පිල කියන්නේ. ඉතින් ඇයි එයා එහෙම දඟලන්නේ? එයාගේ ගේම් ප්ලෑන් තුල ඔහු ඉතාමත් සූක්ෂම ලෙස දේවල් කරනවා. මේ ජාතිවාදී අන්තවාදී හස්ත පිටිපස්සේ ඉන්න චරිතයක් තමයි ඔහු. එතකොට ඔහුගේ පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා කියන එක ඉතාමත් පැහැදිලි. එතකොට මේවා පිටිපස්සේ රනිල් පිටිපස්සෙත් ගම්මන්පිල පිටිපස්සෙත් ඉන්න රාජපක්ෂ හස්තය ඒකවා කොටු කර ගැනීම ඒවා විශ්ලේෂණය දැන් අපි අම්මේ අනේ අම්බෝ අපි මේ අර මේ ඒ දවස්වල රනිල්ලගේ කාලේ බුදු අම්බෝ අපේ ෆෝන් ඩීටේල් උසාවි නියෝග නැතුව අරගෙන මේ පොලිසිය පැමිණිලි වල නැති දේවල් හදාගෙන අපි පස්සේ පැන්නුවේ. හැබැයි එහෙම අපි කියන්නේ two wrongs don't make a right. එහෙම අපිට කරා කියලා රනිල්ටත් එහෙම කරන්න කියන එක නෙමෙයි. නීතියේ විහුවේ ප්‍රකාරව රනිල්ලා හා රාජපක්ෂලා සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ විය යුතුයි. ඒක තමයි මේකේ ලින්ක් එක. නැත්තම් වෙන්නේ අපිට පුළුවන් පිල්ලයන් අල්ලගන්න, අපිට පුළුවන් රනිල්ව අල්ලගන්න, අපිට පුළුවන් ගම්මන්පිලගේ ඇඟේ මේක කපන්න. හැබැයි එතකොට ඒ අය පිටිපස්සේ ඔවුන්ගේ හස්තය, ඔවුන් පිටිපස්සේ සිටින දවන්ත හස්තය කියන මේ රාජපක්ෂ පවුල ගැලවි යනවා. ඔවුන් තොත්ත බබාලා වගේ ඇවිල්ලා ඊළඟ මැතිවරණේ ලං වෙනකොට අනේ අපිට ඡන්දෙ දෙන්න අපේ තාත්තට වඩා මේ තාත්තට වඩා මම වෙනස් කියලා නාමල් කුකුම් පුතා ඇවිල්ලා වාඩි වෙයි මහ පුටුවේ. ඒක හොඳට මතක තියාගන්න. අපි 2015 වෙනසක් කරනකොට අපි හිතුවා රාජපක්ෂලට ආයෙ එන්න බෑ. මම නම් ඊට පස්සේ තේරුම් ගත්ත රාජපක්ෂලට ආයෙ එන්න පුළුවන් කියලා. නමුත් අපේ ඔය රනිල් රාජපක්ෂලා ගිහිල්ලා ඩීල් දානකොට අපිට ඒ දවස්වලම අපි දන්නවා යහපාලන ආණ්ඩුව කාලෙම ඉඳන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඒ පිරිස රාජපක්ෂලත් එක්ක දාපු ඩීල් දැමිල්ල ගැන අපිට පූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ හින්දා අනුර දිසානායක ඇතුළු මේ අයට දැන් තියෙන ප්‍රශ්න වවා ගන්න නැතුව අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරගන්න නැතුව දැන් තියෙනවා ඉලක්කයකට යන්න. ඒ ඉලක්කයට යන්න ඒ මාර්ගය හදාගන්න. දැන් මේ රටේ අද වෙනකොට මුස්ලිම් සමාජය විශාල හිත් වේදනාවකින් පවතිනවා. මම දන්නා මේ ළඟදිත් මම නිවේදනයක් දැක්කා සංවිධාන රසක් එකතු වෙලා නිවේදනය කළා මේ කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට යුක්තිය ඉල්ලා සිටිනවා. හැබැයි ආණ්ඩුව තඹ 7කට ඒව ගණන් ගන්නෑ. ඒවා ආණ්ඩුව තඹ 7කට ගණන් ගන්නෑ. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඒක කියන්නේ වෙන ප්‍රශ්නයක්, මේක කියන්නේ වෙන ප්‍රශ්නයක් නෑ. මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු මේ රට බංකොලොත් කරපු මේ සියල්ල පිටිපස්සේ ඉන්නේ අන්තවාදී ත්‍රස්තවාදී තක්කඩි.
ඒ අය පිටිපස්සේ වෛද්‍යවරු පවා ඉන්නවා. මේ සැලසුම් පිටිපස්සේ වෛද්‍යවරු පවා ඉන්නවා. ඒ වෛද්‍යවරුන්ගේ ඉඳන් විශේෂඥයින්ගේ ඉඳන් හැමෝම නීතිය රැහැනට කොටු කරගත්තේ නැත්නම් එක ගොනුවට දැන් අපි එක මිටකට රට අනුරට වුණා වගේ එක මිටකට හොරු ටික කොටු කරගත්තේ නැත්නම් යන්න වෙන්නේ මේ ආණ්ඩුවට දොඹෙන් going ඒක තමයි වෙන්නේ. ඒ වගේම ඒ හින්දා මම මේ අවස්ථාවේදී දැන් අද දිනත් විවිධ පාර්ශව රැසකට දුරකථනයේ ඔස්සේ ආයාචනා කරලා සිටියා කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක නොවෙන්නේ කියලා හොයලා බලන්න කියලා. මොකද මේ එකම මේ ජාතිවාදී කාසියේ එකම කාසියේ දෙපැත්ත පාස්කු ප්‍රහාරයයි ඒකයි ඒ දෙක විසඳන්නේ නැතුව මේ කාසිය අල්ලගන්න බෑ. ඊට පස්සේ ඒක ලෙස්සනම පුතා. ඒ හින්දායි මං කියන්නේ මේ තක්කඩි ටික මේවා දැන් අද වෙනකම් මේ විමර්ශන නොවෙන්නේ ඇයි? මේවා යටපත් වෙන්නේ ඇයි? ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනකම් මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැත්තේ කියන එක ආණ්ඩුව ලැජ්ජ විය යුතුයි. නලින්ද ජයතිස්ස ලැජ්ජ විය යුතුයි. අනිල් ජයසිංහ ලැජ්ජ විය යුතුයි. ඔවුන් බලයට ආවට පස්සේ ඔවුන් මේ මාලිමා ආණ්ඩුව මුස්ලිම් ජනතාව කොච්චර සහයක් දුන්නද බලයට ගේන්න. ඒකට නිකන් මූණකටවත් නොගෙන පළවෙනි අවස්ථාවේදී කිව්වා මහා තැන්වලට පත් කරන්න මේ කැබිනට් එකට පත් කරන්න සුදුසුකම් අත්අය නැහැයි කියලා. හැබැයි සුදුසුකම් තියෙනවයි කියලා අශෝක් මේ රණවල මොකක්ද එක්ක දැම්ම කතානායක හැටියට ඌගේ සුදුසුකම් ටික හොයාගන්නත් බැරි වුණා. තාමත් හොයනවා සුදුසුකම් ටික. හරිද? සුදුසුකම් තියෙනවයි කියලා පත් කරගත්ත එක. ඉතින් නමුත් කැබිනට් එකට මුස්ලිම් ප්‍රජාවගේ නියෝජනය සම්බන්ධයෙන් එතන ප්‍රශ්නයක්. ඒ වලදීත් අපි පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරලා තියෙනවා. මේ මුස්ලිම් සමාජය ඉවසීමෙන් කටයුතු කරලා තියෙනවා. හැබැයි මෙච්චර සමාජයේ ඉල්ලද්දි මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට පමණක් නෙමෙයි මේ කොරෝනා කේස් එකට මේ ජාතිවාදී 70ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අනුර ජනාධිපතිතුමනි කියලා මිනිස්සු ඉල්ලද්දිත් ඒක නොසලකා හැරලා අර PTA එක කුණුහරුපයක් කරගත්තා. ඒ හින්දා ප්‍රශ්නයක්. මේවා ප්‍රශ්න අපි කතා කරලා දැන් මේ වීඩියෝ එක දැකලා හිතන්න පුළුවන් අම්මා අනුර ඉවරයි අනුරට විරුද්ධව චිරන්නේ. අපි අනුරට ඡන්දේ දුන්නා පිළිගන්නවා. අපි අනුර වෙනුවෙන් සමාජය තුල පාරේ බැහැගෙන කැම්පේන් කරා පිළිගන්නවා. ඡන්දේ කොල්ලන්ගේ ඡන්ද ටිකත් රාජපක්ෂලගේ ඒ කාලේ තිබිච්ච කොල්ලන්ගේ ඡන්ද ටිකත් අනුරට මේ පාරේ යනවායි කියලා පිළිගන්නවා. එහෙම දේවල් කිව්වා තමයි. හැබැයි ඒ කරලා බලයට ගෙනල්ලා මම සූදානම් නෑ මේක ගූ කරගන්නකන් නා ගන්නකන් හත් පොලේ ගා ගන්නකන් කට වහගෙන බලන් ඉන්න මම වහලෙක් නෙමේ මාලිමාවේ. මම පුරවැසියෙක් හැටියට මාලිමාවට ඡන්ද දුන්නේ. අද මේ රටේ ಜಾති ආගම් කුලමල ભેද පක්ෂ පාට කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් අර පාට මේ පාට නිල් කොළ කීගෙන හිටපු කට්ටිය පක්ෂ පාට ඒ සියල්ල අතර දාලා මාලිමාවට ඡන්දේ දීලා මේ මාලිමා ආණ්ඩුව ගෙනාවේ මේ ප්‍රශ්න වලට යුක්තිය ඉටු කරන්න. ඒවා මහ බරපතල ප්‍රශ්න නෙමෙයි. කොරෝනා කේස් එකේ දැන් ආයේ ආගියුමන්ට් ගන්න ආණ්ඩුවම සමාවත් අරගෙන තියෙනවා මීට කලින්. එතකොට ඒ වැරද්ද කරපු ඒ බොරුව කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳන් පල්ලෙහාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අධිකරණයත් නොම ගෑවුවා. ශ්‍රේෂ්ඨ අධිකරණයත් නොම ගෑවුවා. එතන ඉඳන්ම මේවා නිවැරදි කරවන්න ඕනේ. ඒවට වගවීම ඕනේ. මොකද දූෂිතයින්ට සමාව දීලා දූෂිතයින්ට රාජ්‍ය සේවයේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න මේ සුළු පිරිසක් පොලිසියේ ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න දූෂිතයින්ට සමාව දීලා අනේ හරි දැන් අපි ඕකේ අපේ ආණ්ඩුවට සහාය දෙන්න කියලා වැඩ කරන්න ගියොත් උම්ම තමයි මේ ආණ්ඩුව ආයේ බිමට වට්ටන්නේ. ඒ හින්දා ආණ්ඩුව ගැන මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්න නම් කොරෝනා කේස් එකට පාස්කු මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු මේ සිදුවීම් වලට වගකිව යුත්තන්ව නීතිය රැහැනට ගේන්නට ඕනේ. පිල්ලයන් විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තව දැන් පැහැදිලි ලෙස අපේ රටේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙනවා පොලිසිය සම්බන්ධයෙන්. පොලිසිය මුළු රටම එක හඬින් කියන දෙයක් ක්ලීන් ශ්‍රී ලංකා කරන්න කලින් ජනාධිපතිතුමනි පොලිසිය සුද්ධ කරන්න කියලා. පොලිසියේ මූලික අයිතිවාසිකම් කඩපු නිලධාරීන් කී දෙනෙක් අද උසස් වීම් ලබ ගිහිල්ලා තියෙනවද? ඔය පොලිස්පති දේශබන්දු පොලිස්පති වීම එක සිද්ධියක්. ඒක එක සිද්ධියක්.
එතකොට ඔයිට වඩා ඔය කොඩිතුව මූලික අයිතිවාසිකම් කඩුවයි කියලා චෝදනා ලද නිලධාරීන් අද ශානි අබේසේකරව දාලා තිබුණා ඒ රන්මල් කොඩිතුවක්කු වගේ කෙනෙක් යටතේ. ඒව එහෙම වෙන්න බෑ. මූලික අයිතිවාසිකම් කඩලයි කියලා චෝදනා බරපතල චෝදනා තියෙන ලීව් ටු ප්‍රොසීඩ් දීලා තියෙන නඩුවල තියෙන අයව සේවය අත්හිටුවන්නට ඕනේමයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරු වෙන මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වරදකරු වෙන නිලධාරීන් සේවයෙන් පඩි රහිතව ඩොට්ට දැමීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නම අවශ්‍යමයි. මේ පොලිසිය හදාගන්නම් පොලිසියේ මේ අවුරුදු 70 ගාණක් ගිය මේ දූෂිත වැඩපිළිවෙල වෙනස් කරන්න නම් ගමන වෙනස් කරන්න නම් ඒ ප්‍රතිපත්තිමය තීරණය ඒ නීතිමය තීරණය කැබිනට් මණ්ඩලය ලෙස ගත යුතුයි. ඒවා නොගෙන අර කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට ඔවුනේ මේ වෛරසය හඳුනගෙන තියෙද්දිත් වෛරසයක් පැතිරෙන විදිය හඳුනගෙන තියෙද්දිත් ඒකට නමකුත් දීලා තියෙද්දිත් ඒක SARS-CoV-2 එක නෙමෙයි දෙක කියලා දෙවෙනි වේරියන්ට් එක ඒකම දෙවෙනි එකක් කියලා හඳුනගෙන තියෙද්දිත් අනේ මේක දන්නේ නෑ කී මරණ බලහත්කාරයෙන් ආදාහනය කරපු ඒ වෛද්‍යවරුන් කියාගත්ත වෛද්‍ය වෘත්තියටත් පාපයක් වෙච්ච කාලකන්ණි වෛද්‍යවරු සෙට් එක ඉන්න ඕනේ හිරේ ඒ හිරේ යැවීමට නීති ඉදිරියේ උංග වරද කරගීම සඳහා නීති ඉදිරියේ නඩු පවරන්නට ඕනේ. ඒව නොකර අනුර සහෝදරයා මුස්ලිම් ජනතාවගේ හිත හදන්නේ මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න හදන්නේ මේ තමන්ගේ අතින් වෙච්ච දෙයක් ගැන කියෝ ගිහිල්ලා නම් ඒක කවදක්වත් වෙන්නේ නැහැ. එහෙනම් අනුර ජනාධිපතිතුමනි ඔබට මේ කියන්නේ ඔබට දැන් වගකීමක් තියෙනවා මිනිස්සුන්ව ඒ මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලු වුණොත් ඔබම කියනවා ඒකේ තියෙන බරපතලකම. මුස්ලිම් මිනිස්සු මෙහෙම තල්ලු වුණොත් ඒකෙන් මුස්ලිම් සමාජයට ලොකු හානියක් වෙනවා. ඔව් ඒ අන්තවාදයට තල්ලු කිරීම සඳහා කරන ලද කොරෝනා බරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර බලාගෙන හිටින්නේ දැන් ඔබේ ආණ්ඩුව. ඔබ දවස් දුරටත් විපක්ෂයේ නායක නෙමෙයි. ජනාධිපතිතුමනි ඔබ ජනාධිපතිවරයා මේ ඔබට සිහිපත් කිරීමක් කරන්නේ. ඔබ විපක්ෂ නායක නෙමෙයි. ඔබ විපක්ෂයේ ඉඳගෙන කට කියවන කෙනා නෙමෙයි. ඔබ ක්‍රියාවෙන් වැඩ කළ යුතු කෙනා. දැන් ස්ටේජ් එක උඩ නැගලා කියන වචන වලට ක්‍රියාවල් තියනවාද කියලා ඔබම ප්‍රශ්න කරලා බලන්න. කට කියවන්න කලින් ස්ටේජ් එක උඩ නැගලා කයිවාරු ගහන්න කලින්. ඒ හින්දා ජනාධිපති අනුර කුමාරට අපි මේ විවේචන ඉදිරිපත් කරන්නේ එතුමාව බලයෙන් පහ කිරීම සඳහා හෝ එතුමාව චොර කිරීම සඳහා නෙමෙයි. ඔබව බලයට ගෙනාපු මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතා ඒ සිතේ තියෙන ඒ දුක්ඛම් කටළු ඒ බලාපොරොත්තු ඔප්නම් මාර්ග ගැනීමට ඒවට ක්‍රියාත්මක වීමට ඔබ අපොහසත් වී තියෙන නිසායි අපිට මෙහෙම කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක සිහිපත් කරනවා ජනාධිපතිතුමාට. ඒ වගේම පසුගිය වීඩියෝ එකේදී ගොඩාක් අය මගෙන් අහලා තිබුණා අනේ මේ ඔබතුමාගේ නම්බර එක මොකක්ද කියලා කමෙන්ට් වලත් මම දැක්ක සමහරක් තැන්වල YouTube එකේ මේ වීඩියෝ එක අරගෙන දානවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම channel එකක දාන්න මම කවදාවත් කොපිරයිට් ඉල්ලන්නෙත් නැහැ. මොකද මම මේ වීඩියෝ කරන්නේ මුදල් උපයන මොනටයිස් කරන්න නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ තොරතුරු sannivedanaya කරන්න. ඇත්ත ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ සඳහා එසේ කිරීම සඳහා ගොඩක් අය දාලා තිබුණා ඒ තැන්වල කමෙන්ට් වල මගේ ටෙලිෆෝන් නම්බර එක අහලා මාව ඕන වෙලාවක WhatsApp මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් 077 3.8 3.4 79 077 3.8 3.4 79 ධන 94 එනවා බිඳුව කපලා පිටරටින් ගන්න ගැටිය දන්නවා ඇති. ඉතින් ඒ විදිහට අපි මේ දේවල් මාව සම්බන්ධ කරගන්න ඕන නම් ඔබේ අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔබේ අදහස් අරගන්න. හැබැයි ඔබ කියන විදිහට ඔබ කියන දේ සාක්ෂි නැතුව අරයා කිව්වා මෙයා කිව්වා එහෙම වුණා මෙහෙම වුණා කියලා උඩ මට වීඩියෝ කරලා මම කතා කරන්න යන්නේ. මම සාක්ෂි මත පදනම්ම කතා කරන්නේ. දැන් අද වෙනකොට ඔබ දන්නවත් දන්නේ නැහැ. මේක සිහිපත් කරන්නට ඕනේ. එක කාලයක් මේ රටේ අර අන්තවාදී නයි නාලිකාවක් මේ රටේ ජාතිවාදයේ දෙවනි වරටත් රනිල්ලගේ කාලේ වපුරවන්න උත්සාහ කරා. වෘෂණකෝෂ බද්ධ කිරීමක් ගැන කතාවක් ගිහිල්ලා අන්තිමේදී මේ රටේ ජාතියක එක්තරා ජාතියක ඉන්න ඒ රෝහලක් ඉලක්ක කරලා දෙයක් සිද්ධ වුණා. වෘෂණකෝෂ බද්ධ කිරීමක් ගිහිල්ලා අන්තිමේදී ඒක වකුගඩු කෙසේකට හැරිලා ඒක නිකන් මාර බොරුවක්
මත ගොත වෙච්ච බොරුවක් ගියා. මතකද දන්නේ? එක්තරා ඒකත් ඒ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන රනිල්ලගේ කාලේ රාජපක්ෂලා ගහපු ගේම්. හරිද? අර නයි නාලිකාවක් දාගෙන. එතකොට ඒකට අද වෙනකන් යුක්ති ඉටු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කරලා තියනවාද කියලා මං අහනවා. ඒ අර වුෂණ කෝෂයක කොහොමද වකුගඩු උනේ? ඒ වකුගඩු එක අරගෙන දන්තිමේදී මම ඉතින් ඔය ජාවාරම්කාරයෝ ගැන අපි කියන්නේ ගියොත් එහෙම රජේ රෝහල් වල ලයිස්තුවේ ඉන්නවා. ලයිස්තුවේ නැතිකොට පිටින් ගිහිල්ලා කරගන්න ක්‍රමවේද හරහා ගිහිල්ලා එනකොට රජේ රෝහල් වලත් ඔය අවයවය වලට සල්ලි ගෙවනවද නැද්ද කියන එක මේ රටේ මම හිතන්නේ බුද්ධ්‍යංශය හොඳට වාර්තා ඇති. ජනාධිපතිතුමාට උනත් ඒව හොයලා බලන්න පුළුවන්. රජේ රෝහල් වල දැන් මේ රෝහලෙන් නෙමෙයි ඒකත් වෙන්නේ. ඒවා පිටින් වෙන්නේ. එතකොට මේ රෝහලක් ඉලක්ක කරගෙන ඒ රෝහලේ අයිතිකරුවන්ගේ ජාතිය ඉලක්ක කරගෙන ගහපු මේ වුෂණ කෝෂ කේස් එක වකුගඩුව වෙච්ච වුෂණ කෝෂය අන්තිමේදී වුෂණ කෝෂ බද්ධ කරන්න බෑයි කියලා දැනගත්තට පස්සේ ඒක වකුගඩු වුණා. හරි? ඒක මාරයි. ඒක නිකන් අර බොරුවට බොරුවක් ගෙතුවා තව. ඉතින් ඒ විදිහට ගිය කේස් සම්බන්ධයෙන් තාම ඒ බොරැල්ලේ රෝහල සම්බන්ධයෙන් තාම නඩු යනවා. ඒ මිනිස්සුන්ට ඒ සමාජයට යුක්තිය බලාපොරොත්තු වෙනවා. වඳ ශාෆි වඳ කොත්තු දැන් ශාෆි ශාබ්දීන් සිද්ධිය ගැන අපි දිහා බලලා ඒක අපි මේවා කරන. හැබැයි කෝවර උෂණ කෝෂ බද්ධ කරපුවයි කියලා අන්තිමේදී උෂණ කෝෂයේ වකුගඩුවක් වෙච්චුණයි කියන අර බොරු ගොතපු කේස් එක ඒ බොරැල්ලේ ඉස්පිරිතාල සම්බන්ධයෙන් කේස් එක ගැන මේ ආණ්ඩුව මීක් නෑ. ඉතින් මේ රටේ මුස්ලිම් සමාජයේ ඡන්ද මේ මාලිමා ආණ්ඩුවට ලැබුණේ පක්ෂ ජාති ආගම් කුලමල ભેද අර පරණ ක්‍රමයෙන් පිටස්තරව ගිහිලා මිනිස්සු වෙනසක් ඉල්ලලා අන්ඩ්‍ර කුමාරට ඡන්දේ දුන්නා මේ විදිය සිදුවීම් ගැන හොයලා ඒවට යුක්ති ඉටු කරන්න ඕනේ කියලා මේ නාට්‍ය නටපු නාලිකා ඒවල භූෂණ කෝෂ කියලා වකුගඩුවට හැරිච්ච විමර්ශනය වෙච්ච හැටි CCD එකේ නාටක මේවා එළියට ගන්නයි ඡන්දේ දුන්නේ නැතුව උඩ බලාගෙන අන්න කිල්ලයන් අන්න PTA අන්න කියලා සතියට එක මාත්‍රිකාව ගානේ දශසක ඉන්න නෙමෙයි මිනිස්සු ඡන්දේ දුන්නේ. හින්දා මුස්ලිම් ජනතාවට රනිල් රාජපක්ෂලගේ කාලේ බරපතල මුස්ලිම් ව්‍යාපාරිකයන්ට බරපතල හානි රාශියක් සිද්ධ වුණා රනිල්ගේ කාල සීමාවේ. අද රනිල්ට ඒ ඡන්ද පදනම නැති වුණා. ඒ හින්දා තමයි මේ මිනිස්සුන්ට මේක තිත්ත වෙලා තමයි ඒ තැනට ආවේ. හින්දා මාලිමාවට විශාල වගකීමක් තියෙනවා. තමන්ගේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිටට ඇවිල්ලා යුක්තිය උදෙසා ඡන්දයක් දුන්නා. ඡන්දය දුන්නා මාලිමාවට ඒ ඡන්ද පදනමවත්වත් කෙලනොගහ ආරක්ෂා කරගන්න කියලා අනුර සහෝදරයට අපේ රවිසෙනි විරත්න මහත්මයාගේ ඉඳන් ශානි අබේසේකරගේ මහත්මයාගේ ඉඳන් ඒ සියලු දෙනාට මතක් කර සිටිනවා. ඒ හින්දා ඒ සමගම මම මගේ කතාව අද දිනට අවසන් කරනවා. මොකද ගොඩාක් ස්තුතියි, ගොඩාක් ඔබේ පහුගිය වීඩියෝ එකට ගොඩාක් ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් වුණා. මම ඒවා සියල්ලම කමෙන්ට්ස් කියවලා ඒවල මට බැනපුවත් මම කියවලා මම ඉතාමත් හිත සතුටින් ඉන්නේ. මොකද අපිට මතක තියාගන්න මම මේ සමහරව දාලා තිබුණා අන්න අනුර වෙනුවෙන් කරකිච්ච ලොන්ඩරිය අනිත් පැත්තට කරකිනවයි කියලා. නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කවුරු බලයට ආවත් රනිල්ද කවුද කියන එක දෙමේ කවුරු බලයට ආවත් ඒ අය ජනතාව අගේ අභිලාෂ ඉටු කිරීම සඳහා ඒ මාර්ගයේ තියාගන්න ඕන. ප්‍රශ්න කරන්න ඕනේ. ඔවුන්ගේ කයිවාරු ප්‍රශ්න කරන්න ඕනේ. ඔවුන්ගේ කයිවාරු අභියෝගයට ලක් කරන්න ඕනේ. එතකොට තමයි ඔවුනුත් දූෂණයේ නැමැති වරද සිදු නොකර නිසි යහපත් පාලනයක් ගෙනියන්නේ. යහපාලනේ වැරදුනේ මෛත්‍රීව ගෙනල්ලා තියලා ඔක්කොමලා දැන් හරි කියලා උඩ බලාගෙන හිටියා. මාස දෙකක් යනකොට මෛත්‍රී නොපිට ගියා. ඒක නෙමෙයිද උනේ? ඒක නෙමෙයිද උනේ? ඒ හින්දා මතක් කරනවා ඔබ මාලිමාවට ඡන්දේ දුන්නා වෙන්න පුළුවන්. ඒ ඡන්දේ දුන්න අයව වගවීමකට ලක් කරන්න. චතුරංග අබේසිංහ සමාජ මාධ්‍ය මර්ධන පනතට විරුද්ධව කතා කරලා අද සමාජ මාධ්‍ය මර්ධන පනතේ සහාය පතනවා. මම එදත් කිව්වා මාලිමාවේ අයට මතක් කරන්නට ඕනේ අපහාසය අපරාධමය වරදක් නෙමේ කියනක ඔළුවට දාගෙන වැඩ කරන්න. මොකද අපහාසය අපරාධමය වරදක් කරගෙන ඔබ දේශපාලනය කරන්න ගියොත් ඔබේ දේශපාලනය නිකම්ම ඒකාධිපතිවාදයේ බවට පත් වෙලා එතනින් ඔබේ දේශපාලනය අවසන් වෙනවා. ඒ දුන්න ලනුව දුන්නේ ටිදාන් නලස්ලා රනිල්ලා ඒගොල්ලෝ දන්නවා මාලිමාවේ අය ඒ ලනුව කයි කියලා. දුන්න ලනුව නොකා වැඩ කරන්න කියලා මාලිමාවේ චතුරංග අබේසිංහ ඇතුළු සියලු දෙනාට මතක් කර දෙනවා. මොකද
ඔබට සිදුවෙන චරිතයට සිදුවෙන හානිය බොරු ප්‍රකාශ අරව මේවා කියලා මතක තියාගන්න. ආණ්ඩුවකට පුළුවන් ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත්. කොරෝනා කේස් එකේදී අපි ඒක දැක්කා. බොරුව ඇත්ත වතුරේ පැතිරෙන්නේ නැහැ කියන එක ඇත්ත බොරුව කරලා බොරුව ඇත්ත කරලා අපිට පවා අද වෙනකොනුත් නඩු යනවා. ඒ හින්දා ඒවා ඔළුවේ තියාගෙන ඉතිහාසය අපි අරගලේ ගීතයක කියනවා. අතීතයෙන් ඉගෙන ගමු සීරුවෙන් අනාගත ඉඟිය අසා සීරුවෙන්. අතීතෙන් ඉගෙන ගමු අනාගත ඉඟිය අසා ඉදිරියට මේ ගමන යමු. රට හරි මාර්ගයට ගමු. චතුරංග අබේසිංහ එක්ක මම එතුමා ගැන පැහැදීමකින් ඉන්න කෙනෙක් හැටියට මම කියන්නේ එතුමා කරගත්ත වැඩේ ඇත්තටම මේ වෙලාවේ ජනාධිපතිතුමත් එක්කම එයත් අදගෙන නානවා. ඉතින් මේ වෙලාව අනවශ්‍ය ප්‍රශ්නයක්. මොකද මතක තියාගන්න අපහාසයට අපිට අවශ්‍ය වෙන්නේ නිදහස. නිදහස තුල සත්‍ය කියන දේ නිදහස ලැබුණාට පස්සේ චතුරංග අබේසිංහගේ දේශපාලනයේ දක්ෂතාවය වෙන්නේ ඒ මඩවලට උඩින් ගිහිල්ලා ඔබේ දේශපාලන ජයග්‍රහණය ලබා ගන්න. අපිට කොච්චර මඩ ගැහුවද? අපි බොරු කිව්වයි කියලා අපිට කොච්චර නඩු දැම්මද? කොරෝනා වතුරේ පැතිරෙනවයි කියලා ඔළුවෙන් හිටගෙන කියාගෙන ඔය වැඩ කරලා ඉවරලා අන්තිමේදී අපි හරි වුණා. අන්න ඒකයි මං කියන්නේ දේශපාලන ක්‍රමවේදය. ඔබ කරන්න ඕනේ අන්නේ අපහසු මාර්ගය. ඔව් අපිට නඩු කන්න වුණා, CID එකේ ලගින්න වුණා, අත්අඩංගුවට පත් වෙන්න වුණා. හැබැයි ඇත්ත කවදා හරි ජයග්‍රහණය කරනවායි කියලා ඔබට ඒ ඇත්ත ජනගත කරන්න හයිය තියෙන්න ඕනේ කියලා මතක් කරමින් දේශපාලනයට ආවනම් දේශපාලන වේදිකාවේ නිදහසට ගරු කරන රසත් මේ මර්ධනකාරී ටිරානලස්ලා ගෙනාපු රනිල්ල දුන්න ඔබලාට දුන්න මාලිමාවේ අයට කණ්ඩ දුන්න ලනුව බෙල්ලෙවතා නොගෙන වැඩේ කරන්න කියලා ජනතාව දුන්න අභිලාෂය ඉටු කරන්න කියලා ඉල්ලමින් චතුරංග අබේසිංහ මහත්මයාගෙනුත් ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මගේ නම චිරන්ත අමරසිංහ, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී. ඔබ මට අපි හැමට ජීවත් වෙන්නට පුළුවන් ලස්සන රටක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආදරය අරගලය ජයග්‍රහණයෙන් තොර අවසන් වෙන්නේ නැහැ කියලා සිහිපත් කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. නැවත හමු වෙමු තව දවසක ලයිව් වීඩියෝ එකකින්. එතකන් සියලු දෙනාට ජය. බොහොම ස්තුතියි.